දිනකට සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 12 ඉඳන් 20 දක්වා ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික. හරි. ප්‍රශ්නාංක 12. ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය පිළිබඳව වැරදි ප්‍රකාශය වන්නේ මින් කුමක්ද? ප්‍රතිරෝධය කියලා කියන්නේ විදුලි ගමනට තියෙන බාධා. යම් කිසි පරිපථයක ධාරාවක් ගමන් කරනවා නම් මේ ධාරාව ගමන් කරන්න තියෙන බාධාව තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. මෙන්න මේ සන්නායකයක ප්‍රතිරෝධය ප්‍රධාන සාධක තුනක් මත රඳා පවතිනවා. එකක් තමයි මේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න මේ සන්නායකයේ ප්‍රතිරෝධය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න සන්නායකයේ ප්‍රතිරෝධය අඩු වෙනවා. සන්නායකයේ ප්‍රතිරෝධය අඩුයි කියලා කියන්නේ සන්නායකය හරහා ගන්න ධාරාව වැඩි. ඊළඟ එක තමයි සන්නායක කම්බියේ දිග. සන්නායක කම්බියේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි කියලා කියන්නේ ගලන ධාරාව අඩු. ඊළඟ එක තමයි මේ සන්නායකය සාදා ඇති ද්‍රව. සාදා ඇති ද්‍රව්‍ය. ඒ වගේම තමයි මේ ප්‍රතිරෝධය කියන එක තව සාධකයක් මත බලපානවා. එයා තමයි උෂ්ණත්වය. එහෙනම් මේ ප්‍රශ්නට අනුව පළවෙනි උත්තරේ කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතී. ඔව්, ප්‍රතිරෝධය උෂ්ණත්වය මත රඳා පවතිනවා. දෙක, දිගට අනුලෝමව සමානුපාතික වේ. ඔව්, දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි. අනුලෝමව සමානුපාතිකයි. 3, හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය හරස්කඩ වර්ගඵලයට සමානුපාතිකයි. හැබැයි විභවාන්තරය මත රඳා පවතින්නේ නැහැ. විභවාන්තරය මත ප්‍රතිරෝධය රඳා පවතින්නේ නැහැ. ගැළපෙන පිළිතුර අංක 4. 13 ප්‍රශ්නය. කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් යන වායුවල නියති දෙකක් වායු සරාවලට රැස් කර ගැනීම සඳහා විසර්ජක නල පිහිටවිය යුතු නිවැරදි ආකාරය. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ සාමාන්‍ය වායු ගෝලයට වඩා ඝනත්වය වැඩි වායුවක්. ඒකින්ද කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරගන්න පුළුවන් මෙන්න මේ වාතයේ උඩුකුරු විස්ථාපනය කියන විස්ථාපන ක්‍රමය මගින්. මේකෙදී කාබන් ඩයොක්සයිඩ් වාතය මේ වායු සරාව ඇතුළට එනකොට සාමාන්‍ය වාතය ටික විස්ථාපනය වෙලා යනවා. හයිඩ්‍රජන් වාතය කියලා කියන්නේ සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩු වාතයක්. ඒකින්ද හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න පුළුවන් වාතයේ යටිකුරු විස්ථාපනය කියන ක්‍රමය මගින්. එතකොට හයිඩ්‍රජන් වායුව ඉහළට යනකොට සාමාන්‍ය වාතය පල්ලෙහාට තල්ලු වෙලා යනවා. එහෙනම් මේක තමයි ක්‍රමය. මේ සඳහා ගැලපෙන පිළිතුර අංක 4. හතරවෙනි ප්‍රශ්නය. සංශ්ලේෂිත රේඛීය බහු අවයව වල ගුණයක් නොවන්නේ කිසිම බහු අවයවකයක් ජෛව ක්‍රියාවලින් දි รา පත් වෙන්නේ නැහැ. අපි ඒකට කියනවා ජෛව හායනය වෙන්නේ නැහැ. එහෙනම් මේකේ ගැළපෙන උත්තරේ තමයි අංක 1. හේතුව ඒකේ තියෙන්නේ ජෛව හායනය වේ කියලා. කිසිම බහු අවයවයක් ජෛව හායනය වෙන්නේ නැහැ. 15 වෙනි ප්‍රශ්නය. විදුලි බලාගාරයක සිට නිවෙස් දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයක ප්‍රධාන අවස්ථා කිහිපයක් මෙම කැටි සටහනෙහි දක්වා ඇත. එහි A, B, C ලෙස දක්වා ඇති පරිණාමක වර්ග පිළිවෙලින් දැක්වෙන පිළිතුර. පරිණාමක වර්ග දෙකයි. එකක් අධිකර පරිණාමක. අධිකර පරිණාමකයක් කියලා කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයට වඩා
වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් අපිට ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අධිකර පරිණාමකයක් කියලා. සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා ගන්න පුළුවන් නම් ඒවා අධිකර පරිණාමක. අවකර පරිණාමක කියලා කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ගන්න පුළුවන් නම් ඒවා අවකර පරිණාමක. සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ගන්න පුළුවන් නම් ඒවා අවකර පරිණාමක. බලාගෙන යන්න. එහෙනම් ඒ කියලා කියන්නේ කිලෝවොට් 11 ඉඳලා කිලෝවොට් 220 වෙන කෙනෙක්. එහෙනම් මේ අධිකර පරිණාමකය. B කියලා කියන්නේ කිලෝවොට් 220 ඉඳලා නැවත කිලෝවොට් 22 දක්වා. එහෙනම් මේ අවකර පරිණාමකය. C කියලා කියන්නේ කිලෝවොට් 22 ඉඳලා වෝල්ට් 230 දක්වා. එහෙනම් මේ අවකර පරිණාමකයක්. එහෙනම් අධිකර පරිණාමක, අවකර පරිණාමක, අවකර පරිණාමක. ගැලපෙන උත්තරය පිළිතුරු අංක 1. දෙවෙනි ප්‍රශ්නේ. කියනවා මෙහෙම මානව හෘදයෙහි වඩාත් ඝනකම බිත්ති ඇත්තේ කුමන කුටීරයේද? හෘදයේ වඩා ඝනකම බිත්ති තියෙන්නේ වම් කෝෂිකාවට. හේතුව වම් කෝෂිකාව මගින් තමයි සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන්නේ. සංස්ථානික මහා ධමනියෙන් තමයි මුළු සිරුර පුරාවටම රුධිරය බෙදා හරින්නේ. එහෙනම් ඒ මුළු සිරුර පුරාවටම රුධිරය බෙදා හරින්න තරම් දැඩි පීඩනයකට ඔරොත්තු දෙන්න වම් කෝෂිකාවේ බිත්ති වඩා ඝනකමකින් තියෙනවා. එහෙනම් වම් කෝෂිකාව තමයි ඝනකම බිත්ති තියෙන්නේ. පිළිතුරු අංක 3. දාහත්වෙනි ප්‍රශ්නය. කම්මලකින් නිකුත් වූ අපජලය පරිසරයට මුදා හැරීමට පෙර රූපයේ දැක්වෙන පරිදි X නම් ඝන ද්‍රව්‍යයක ඇසුරුමක් කරහා යවන ලදී. අපජලය සහ X සම්බන්ධයෙන් සත්‍ය විය හැකි කුමන ප්‍රකාශයේද? අපජලය ඇසුරුම හරහා එළියට යන්න ඉස්සරලා pH අගය 2.1. pH අගය 2.1 කියලා කියන්නේ මෙයා ආම්ලිකයි. ආම්ලික වෙන්න හේතුව අපජලයේ ප්ලස් අයන තිබීම. ඇසුරුමෙන් එළියට යනකොට pH අගය වැඩි වෙනවා. pH අගය වැඩි වෙලා කියලා කියන්නේ ආම්ලික ගතිය අඩු වෙනවා. ආම්ලික ගතිය අඩු වෙලා කියලා කියන්නේ H+ අයන සාන්ද්‍රණය අඩු වෙනවා. H+ සාන්ද්‍රණය අඩු වෙන්න නම් මේක ඇතුලේ ඉන්න ඕනේ කවුරු හරි බාෂ්මික සංයෝගයක්. කවුද ඒ බාෂ්මික සංයෝගය? කැල්සියම් කාබනේට්. අපි දන්නවා කැල්සියම් කාබනේට් කියන එක්කෙනා H+ එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා කැල්සියම් ධන 2 අයනයි කාබන් ඩයොක්සයිඩ් අයනයි සහ ජලය. H+ කියන එක්කෙනා කැල්සියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම කැල්සියම් ධන 2 කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒ කියන්නේ මෙයාට තියෙන H+ සාන්ද්‍රණය අඩු වෙනවා. H+ සාන්ද්‍රණය අඩු වෙලා කියලා කියන්නේ අනිවාර්යෙන් pH එක වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපජලය ආම්ලිකයි. X කියලා කියන්නේ හුණුගල්. පිළිතුරු අංක 3. දහඅටවෙනි ප්‍රශ්නය. සෝඩා බීම බෝතලයක මුඩිය විවෘත කළ විට කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් වේ. සෝඩා බීම කියලා කියන්නේ අධික පීඩනයක් යටතේ ජලය තුලට කාබන් ඩයොක්සයිඩ් වාතය දිය කරපු එකට තමයි අපි සෝඩා බීම කියලා කියන්නේ. අපි දන්නවා වායුවක ජල ද්‍රාව්‍යතාව කියන එකේනා රඳා පවතින ප්‍රධාන සාධක දෙකක් මත එකක් තමයි පීඩනය.
පීඩනය වැඩි වෙන්න ද්‍රාව්‍යතාව වැඩි. දැන් මේ ප්‍රශ්නෙන් කියන්නේ බෝතලයේ මූඩිය විවෘත කරපුවාම කාබන් ඩයොක්සයිඩ් වායු බුබුළු නිදහස් වෙනවා. හරිනේ. මූඩිය විවෘත කරපුවාම පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට ද්‍රාව්‍යතාව අඩු වෙනවා. එතකොට අර දිය වෙන්නේ නැති කාබන් ඩයොක්සයිඩ් වායුව එළියට යනවා. ද්‍රාව්‍යතාවය රඳා පවතින දෙවෙනි සාධකය තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙන්න ද්‍රාව්‍යතාව අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න ද්‍රාව්‍යතාවය වැඩි. දැන් මේකේ කියනවා ශීතකරණයකින් ගත් සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිටවන වේගයට වඩා වැඩි වේගයකින් ඉන් පිටත තිබූ සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිටවේ. ශීතකරණයක සෝඩා බෝතලයක් තිබ්බහම උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩුයි කියලා කියන්නේ වායුවේ ද්‍රාව්‍යතාව වැඩි. එතකොට වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් දිය වෙනවා. එළියට ගත්ත ගමන් උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාව අඩු වෙනවා. ද්‍රාව්‍යතාව අඩු වෙනකොට අර කාබන් ඩයොක්සයිඩ් වායු බුබුළු පිට වෙනවා. දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ මෙම නිරීක්ෂණ වලට අනුව පහත දැක්වෙන කුමන තත්ත්වයකදී කාබන් ඩයොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙද්දී කාබන් ඩයොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙන්නේ උෂ්ණත්වය අඩු වෙනකොටයි පීඩනය වැඩි වෙනකොටයි. පීඩනය වැඩි වෙනකොටයි උෂ්ණත්වය අඩු වෙනකොටයි. එහෙනම් වැඩි පීඩනය සහ පහළ උෂ්ණත්වය පිළිතුරු අංක 2. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් පිළිබඳව සත්‍ය ප්‍රකාශයමින් කුමක්ද? තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ හැම වෙලෙහිම හැදෙන්නේ තල දර්පණයට පිටුපසින්. තල දර්පණයට පිටුපසින් ආලෝකය ගමන් කරන්නේ නැති හින්දා තල දර්පණයකින් හැදෙන සියලු ප්‍රතිබිම්බ අතාර්ථිකයි. ඒ වගේම තමයි වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. වස්තුවේ ප්‍රමාණයයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණයයි සමානයි. හැබැයි මේ වස්තුව පාර්ශවික අපවර්තනය වෙලා තමයි ප්‍රතිබිම්බයේ විදිහට හැදෙන්නේ. එහෙනම් සත්‍ය ප්‍රකාශය තමයි ප්‍රතිබිම්බය පාර්ශවික අපවර්තනය වේ. අනිත් ප්‍රකාශ ටික වැරදි. වස්තුව තිබෙන පැත්තේම හැටගන්නේ නැහැ. දර්පණය මත ප්‍රතිබිම්බයේ විශාලත්වය රඳා පවතින්නේ නැහැ. ප්‍රතිබිම්බ දුර දර්පණයේ ජ්‍යාමිතික හැඩය මත රඳා පවතින්නේ නැහැ. මෙන්න මේ වස්තුව පාර්ශවික අපවර්තනය වෙලා තමයි තියෙන්නේ. උත්තරය 3. ප්‍රශ්න අංක 20. පණවිඩ හුවමාරු චන්ද්‍රිකාවක් පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 36000කින් තියෙනවලු. චන්ද්‍රිකාව තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳලා කිලෝමීටර් 36000කින් අපි 1000න් ගුණ කරලා මීටර කරගමු. පොළොව මත පිහිටි සම්ප්‍රේෂණාගාරයක සිට නිකුත් කරන රේඩියෝ තරංගයක් චන්ද්‍රිකාව වෙත ළඟා වීමට ගතවන කාලය තප්පර වලින් කීයද? වාතයේ රේඩියෝ තරංග වල වේගය 3 වැඩි කිරීම 10ට. වේගය සමානයි දුර බෙදීම කාලය. අපෙන් අහන්නේ ගතවන කාලයනේ. එහෙනම් කාලය සමානයි දුර බෙදීම වේගය. දුර 3.6 ගුණ කිරීම 1 2 3 4 5 6 7 10 7 මීටර බෙදනවා. වේගය 3 ගුණ කිරීම 10 8යි ms 1 මීටර කැපුණා. තත්පරයට උදර ගියාම උත්තරය අපිට තත්පර වලින් හම්බෙනවා. එහෙනම් උත්තරය 3.6 ගුණ කිරීම 10 7 බෙදීම 3 බෙදීම ගුණ කිරීම 10 8 පිළිතුරු අංක 4. අපි මේකේ
20 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ දක්වා ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.